Hi lesson ළමයි ටික welcome back to our YouTube channel. ඉතින් ඔන්න අපි අද උදෙන්ම පන්සල් ගිහිල්ලා ලෑස්ති වෙන්නේ මොකටද කියලා බලන්නකෝ. Hi. ඉතින් අපේ චූඩි මැනික කවුද කියලා අද බලන්න යන්නේ අපි. ඉතින් ඔයා කැමති කවුරු වෙනවටද? මං කැමති දෙන්නටම කැමති ජයල්ලාමේ වෙනවා නම් ටිකක් වැඩිපුර කැමති මොකද අපේ ඔක්කොම ඉන්නේ කොල්ලෝ හතර දෙනෙක් නිසා නේද නැති කවුරු මම නම් කැමති පුතෙක් වෙනවට මට ඉන්නේ නංගි කෙනෙක් අපේ බවලේ දෙන්නම කෙල්ල නිසා මම කැමති ඔයා කොල්ලෙක් වෙනවට ඒ කියන්නේ පුතෙක් වෙනවට. ඉතින් මේ වීඩියෝ එක කවදා හරි ඔයා දකිද්දී ඔයා දැනගනි අපි කොච්චර ආසාවෙන් හිටියද ඔයා එනකන් කියලා. ඉතින් කවදා හරි ඔයා මේ වීඩියෝ එක බලද්දී ඔයා දැනගනි අපි කොච්චර ඔයාට ආදරෙයිද කියලා නේද? ඉතින් අද උදේම අපි පන්සල් ගිහිල්ලා කිරිපිඩි පූජා කරලා ඊට පස්සේ අපි හොස්පිටල් එකට ගියා. මොකද අද අපේ ඇනොමලි ටෙස්ට් එක හරි නම් මේක කරන්න ඕනේ සති 20න්. ඒ වුණාට අපි සති 21න් තමයි මේක කරේ. ඉතින් ડોක්ටර් එනකම් මේ විදිහට තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අපේ පැටියා ඉන්නවා කියලා දැනගත්තේ හරියටම මැයි මාසේ 12 වෙනිදා. ඒ කියන්නේ වෙසක් පොය දවසේ. ඉතින් අපේ පැටියා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්නෙත් බිනර පොය දවසේ කියන්නේ සැප්තැම්බර් 9 වෙනිදා. ඒත් අපි දන්නේ නැහැ බබාගේ පුංචි ලොකු අම්මයි තමයි දන්නේ. මොකද අපි ડોක්ටර්ට කලින්ම කියලා තිබ්බේ අපිට කියන්න එපා ජෙන්ඩර් එක අපිට ඇන්ලොප් එකක දාලා දෙන්න කියලා තමයි අපි තිබ්බේ. ඒ වුණාට අපි එහෙම කිව්වේ ඇයි අපි මොනාටද පාටි එකක් ගන්න අපිට ඉක්මනට මේක දැනගන්න ඕනි කියන දේ හිතේ තිබ්බා. ඒ වුණාට කමක් නැහැ මේ දේ අපි ලස්සනට කරමු කියන එකත් අපේ ඔළුවේ තිබ්බා. ඉතින් ඒක නිසාම අපි ඇන්වලොප් එකත් අරගෙන ඊට පස්සේ අපි ගියා අපේ ජෙන්ඩර් රිවීල් එක තියන්න ලොකේෂන් එක බලන්න. අපි කලින්ම තීරණය කරලා තිබ්බේ බර්ඩ් පාක් එකේ තමයි අපි ගන්න කියලා. මොකද අපේ බජට් එකටත් සෙට් වෙනවා වගේම තැනත් ලස්සනට තියෙන නිසා අපි ගියා ඔය අනුහස් කරන්නේ තැන පොඩක් බලලා එයා කියනවා මෙතනට හොඳයි ඩෙකරේෂන් එක දාන්න ඔන්න මොහොම කියනවා. ඉතින් ලොකේෂන් එකටත් ඇඩ්වාන්ස් එකක් දීලා ඊට පස්සේ අපි ගියා ද පාටි වයිබ්ස් එකට. එතනට ගියේ අපිට ඕන ඩෙකරේෂන් අයිටම් එතකොට ටිෆිනි චෙයර්ස් බේබි ටිෆිනි චෙයර්ස් ඒ ඔක්කොම ගන්න ගියේ ද පාටි වයිබ්ස් එකට. ඉතින් මේ වගේ එක එක ස්නැක්ස් අයිටම්ස් තියෙන ඒව ගත්තා. රෝස පාටද රෝස පාට හොයාගන්න. ඉතින් අපිට ඕන අයිටම්ස් අපිට ඕන විදිහට තෝරගෙන මෙතනටත් ඇඩ්වාන්ස් එකක් කරලා ඊට පස්සේ අපි ගියේ ක්‍රිට්කෝ ලංකා එකට. ඉතින් මේක ග්‍රෑන්ඩ් පාස් වල තියෙන්නේ. අපි කලින් යද්දි නම් පෙටාවල තමයි මෙයාලගේ බ්‍රාන්ච් එක තිබ්බේ. ඉතින් එතනින් මෙතනට මූව් වෙලා කියලා පෝස්ට් එකක් ගහලා තිබ්බා. ඒකෙන් හොයාගෙන ඉතින් තැන හොයාගෙන අපි ආවා. මොකද කොහෙවත් නැති ලස්සන අයිටම් මෙයාලා ගාව තිබ්බා. ඉතින් මට පොඩි අයිඩියා එකක් තිබ්බා ඩෙසර්ට් අයිටම් මමම හදලා තියන්න ඕනේ කියලා. ඉතින් ඒකට ඕන කරන පැකේජින් ඒ ඔක්කොම ගත්තේ මෙන්න මෙතනින් තමයි. ඉතින් අපේ බබාගේ පුංචි ලොකු අම්මයි මෙන්න මේ විදිහට තමයි එයා කවුද කියලා දැනගන්නේ. ඉතින් එයාලට තියෙන වැඩත් එක්ක එයාලගේ කාර්යබහුලත්වයත් එක්ක එයාලා වීඩියෝ කෝල් එකකින් තමයි මෙන්න මේ විදිහට බබා කවුද කියලා දැනගන්නේ. අපි බොහොම අමාරුවෙන් තමයි මේගොල්ලන්ගේ වෙනස්කම් ඉවසුවේ. මොකද අපේ නංගි එනවා රැට එනවා කාමරේ දොර වහ ගන්නවා. මොකද එයා හරිය අමාරුවෙන් තමයි එයාගේ කට පරිස්සම් කරන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඔන්න 13 වෙනි සෙනසුරාදා අපි ගියා අපිට ඇඳුම් ගන්න. ඉතින් ජෙන්ඩර් රිවීල් එකට ඕන ඇඳුම් අපි අන්තිම දවසේ තමයි ගන්නවා කියලා හිතන් හිටියේ. මොකද මිනි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මට ඇඳුම් ගනිද්දි කොහොමද අන්තිම දවසේ ගන්නවා කියලා හිතන් හිටියේ. ඉතින් අපි මහත්තයාට මෙන්න මේ විදිහට ලස්සන ඇඳුමක් තෝරලා ගත්තා. ඔන්න ඉතින් අපි හැමෝම පුණුපුණා බලාගෙන හිටපු ඒ ලස්සන දවස ආවා. ඉතින් මේ විදිහට තමයි අපි ස්නැක්ස් ටේබල් දෙක ඇරේන්ජ් කරලා තිබ්බේ. ඒ විතරක් නෙමේ හැමෝම ආසාවෙන් හිටියේ දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න. ඉතින් මේ පොඩි ප්‍රෑන්ක් එකක්. Hey!
ඉතින් ඔන්න මගේ ආශාව ඉෂ්ට වුණා. ඉතින් අපේ නංගි කෝකටත් කියලා නිල් පාට මල් බොක්කේ එකක් අරන් ඇවිල්ලා තිබ්බේ. මොකද එයාලට ෂුවර් එකක් තිබ්බේ නැහැ. ඔය ගෑස් එක වැඩ කරයිද නැද්ද කියලා. මොකද එතන පාවිච්චි කරලා බලලා ගේන්න බැරි නිසා. ඉතින් අපි හිතුවටත් වඩා ලස්සනට අපේ එදා දවසේ වැඩේ ලස්සනටම සිද්ධ වුණා. ඉතින් ගොඩාක් තෑන්ක් කරනවා අපේ නංගිට, ඒ වගේම අක්කට, ඊට පස්සේ අපේ නිසල් මල්ලිට, අනිත් මල්ලිලා නංගිලා හැමෝටම. මොකද අපේ ගෙදර ඇවිල්ලා හැම දෙයකටම උදව් කරා. ඒ වගේම අපිට ලස්සන මතකේ ගොඩක් එකතු කරපු ශාලි අයියටත්, ඒ කියන්නේ අපේ වෙඩින් එකේ වීඩියෝග්‍රැෆි කරපු ෆිල්ම් බයි මොනෝක එකේ අයියා තමයි ශාලි අයියා කියන්නේ. ඉතින් එයාගේ වෙනම පේජ් එකක් තියෙනවා. ඒකත් මම මෙන්න මෙතනින් ඇඩ් කරන්නම්. ඉතින් thank you අයියෝ. ඔයත් අපේ වැඩේට ලොකු සපෝට් එකක් දුන්නා. අපිට ෂූට් එකක් කරලා දුන්නා. ඉතින් thank you. ඒ වගේම අපි වෙනුවෙන් එයාලගේ දවස කැප කරගෙන අපිත් එක්ක සතුට බෙදා ගන්න ආපු ඔයාලා හැමෝටම thank you කියන ගමන්ම මෙච්චර වෙලා අපේ වීඩියෝ එක බලපු ඔයාටත් අපි ගොඩාක් ආදරෙයි.